මට ආරංචි අක්කා හුඟා කෑම කන්න ආසයි කියලා. ඒක ඇත්තද අක්කේ? ඔව් ඒක නම් ඇත්ත ඩාලින්. මං මෙතන එනකොට කලින් චුට්ටක් පරක්කු වුණේ. දැන් මං කනක කාලා ආවෙන්දා. අසුට ගිහලා ජැපනීස් කෑම කාලා. එහෙනම් ඒක තමයි චුට්ටක් පරක්කු වුණේ අද. සෝරි. කොහමරි කන්න හරිම ආසයිලු නේද? මට ආසයි. මට ගොඩාක් ආදරේ කෑම කන්න. ඒ කනකොට හැම ටක් ගාලම සන්තෝෂ වෙනවා. මගේ හීනත් ගොඩාක් කෑම ගැන. මගේ ලස්සනම හීන තමයි එක දවසක් අපි පාක් එකක් අර ස්පෝර්ට්ස් මීට් ඉන්න පාක් තියෙන්නේ. ඔව්. ඒ වගේ ඔයා හිතන්න ස්ටේජ් එකක් තියෙනවා. ඒත් මේ ස්ටේජ් එක මේ වගේ සයිස් එක දිලිසෙනවා ගෝල්ඩ් ස්ටේජ් එකක්. ඔය ගොඩාක් ඔදන්න බිල්ඩිං ස්කයිලයින් කියන්නේ එක ගොඩාක් බිල්ඩිම තියෙනවා මේ ස්ටේජ් එකේ මොඩල් එකක් වගේ. ඒත් වෙන පාට. මං ළඟින් යනකොට හැම බිල්ඩිං එකක් කේක්, ජෙලි, කස්ටර්ඩ් වලින් different අමුතු flavors of ice cream cake උයි ඒක ඇත්තට හරිම රහයි. එහෙනම් මං හැම බිල්ඩිං එකකින් කෑවා. ඒක තමයි මගේ මට ආසම හීනක්. I loved it. It was so good. හරිම රහ ඩ්‍රීම් එකක්. හැබැයි ස්ටෙෆනි ඔයා ලකි. මොකද දැන් කොච්චර දැන් අපි කියනවානේ අපි හෙල්දි කන්න ඕනේ. අපි ගොඩක් කන්න හොඳ නෑ. අපි අපේ මේ ෆිගර් එක ගැන හිතන්න ඕනේ. හැබැයි කොච්චර කෑවත් ඔයා ගාන්ට ෆිගර් මේන්ටේන් කරගෙන ඉන්නවා නේද? Thank you. මං try කරනවා. මං ගොඩාක් God pray කරනවා. කොච්චර කෑවත් මහත් වෙන්න එපා. ඔව් ඒක තමයි මං අහනවා. මං ඇඟට කතා කරනවා. මං කිව්වා නෑ ඔයා දැන් මෙටාබොලිසම් එක ටක් ගාලා කරන්න. මම හදන්න බෑ මම ෂෝ බිස්නස් ඉන්නේ. කොච්චර කෑවද නේද? හරි. ඒ ප්‍රශ්නේ for your question. හරි අපි ඊළඟට යමු අභිමාන්ගේ පැත්තට. අභිමාන් අහන්න පළවෙනි ප්‍රශ්නේ. ඉපදුනේ මේ රටේ නෙමෙයි නේද? නෑ මං ඉපදුනේ කුවේට් වල. ඒ කාලේ මං අවුරුදු 3 වෙනකොට එතනින් අපි පැනලා යන්න how do you say escape පැනලා යන්න. ඔව් පැනලා යන්න බේරිලා යන්න උනා. ඔව් බේරිලා යන්න තිබ්බා. ඇයි එතන ඒ වෙලාව ගල්ෆ් වෝර් එකක් වදන්නද ගල්ෆ් තාම නෑනේ පොඩි නෑ නේද? හරි. එහෙනම් ඒක එච්චර හොඳ වෙලාවක් නෙමෙයි ඒ කන්ට්‍රි එකේ. ඒක අමාරුවට හිටියා. එහෙනම් අපි ලංකාවට ආවා. හරි අපි පවුලේ විස්තර ටිකක් කියමු ස්ටෙෆනි. ඔගේ අම්මා තාත්තා ගැන ඔගේ පවුලේ අය ගැන. මගේ අම්මා Lebanese Italian Portuguese mix එකක්. මගේ තාත්තා ලංකාවේ. මං ඉපදුනේ කුවේට්. මට මල්ලිලා 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් ඔයා වගේ cute. ඔයාගෙත් cute. ඒත් මං තමයි බොස්. අක්කානේ. ඔව් අක්කා. ඒත් ඒගොල්ලන් හරිම හොඳයි. ඇන්ඩ්‍රු, නිකලස් and Alexander. ඒගොල්ලන් ඔක්කොම කැනඩා ඉන්නේ දැන්. මම ඒගොල්ලන්ට ගොඩාක් මිස් වෙනවා. ඔව්. ඒගොල්ලන් දැන් පොඩි කාලේ දඟ කවුද 4 දෙනාගේ? නිකලස්. එයා පොඩි කාලේ මේ වගේ ෆෝන් එකක් තිබ්බොත් ඒක කඩලා මදර් බෝඩ් එක එළියට ගන්නවා. මයික් එක ඕන දෙයක්. එයාගේ අත ඉලෙක්ට්‍රොනික මොකක් හරි ගන්න පුළුවන් නම් ඒක කඩලා බලනවා කොහොමද ඒක ඇතුලේ තියෙන්නේ. එහෙනම් දැන් එයා එක දවසක මං ගෙදරට එනකොට එක කාමරයක් නූලක් මෙතනින් හැම තැනම නූල්. ඒත් එක නූලක් එතන පොඩි like a little what is it bead එක ඒ bead එක යා බලනවා කොහොමද ඒක යන්නේ ඒක හරිම අමාරුයි. ඒ දැන් එන්ජිනියර් කෙනෙක්. එහෙනම් ඒ දැන් තේරෙනවා ඇයි එයා එහෙම කරේ. එයා දැන් ටෙස්ලාට වැඩ කරන්නේ. ටෙස්ලා කම්පැනි එක. ඔව් ටෙස්ලා කම්පැනි එකේ සෑන් ෆ්‍රැන්සිස්කෝ ඒගොල්ලන් එයාව හම්බෙලා ඉන්ටර්න්ෂිප් එකක් දුන්නා. ඔය මං හරිම ආඩම්බරයි. එයා එතනට ඒගොල්ලන්ට අලුතින් ඉන්වෙන්ෂන් එකක්වත් කරා. ඒගොල්ලන්ගේ වාහනේට. දැක්කනේ නේද? නෑ ඔන්න අක්කගේ මල්ලි තමයි ඒ දේවල් කරලා තියෙන්නේ. එහෙනම් පොඩි කාලේ චුට්ටක් බඩු කඩලා බලනවා කොහොමද ඒක හොඳයි. ඉස්සර යනකොට ඔය එන්ජිනියර් කෙනෙක් වෙනවා. එතන ඔයා පොඩි කාලේ මොනවද කරේ? කෑවා. ගොඩාක් කෑවා.
සින්දු කියවා ගොඩාක් පොත් කියවා කියවා, හා. මට ගොඩාක් පොත් ආසයි. හ්ම්. Do you like to read? Yeah? You like to read? Nice. ඒක තමයි හොඳම දේ. මේ ලෝකේ ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන් මට පොත් ආදරේ නම්. And මම ගොඩාක් පොත් ඇත්තට මං බාත්රූම තියනකොට පොත් කියව අරගෙන යනවා. ඔව් එහෙනම් මගේ අම්මා තාත්තා ගොඩාක් තරහ වුණා මං පැය ගාණක් බාත්රූම් එකේ ඉන්නවා කියවලා. එහෙනම් මං බාත්රූම් එකට යනකොට ඉස්සලා ඒගොල්ලෝ චෙක් එකක් කරනවා. පොතක් තියනවද? ඒ කියන්නේ එක දවසක් ටවල් එකේ අනිත් දවස මං ඒක හංගනවා මෙහෙම. මෙතන හංගනවා. එහෙනම් කලින් මං ටක් ගාලා බාත්රූම් එකට ගිහිල්ලා පොත හංගලා එනවා. ඔව් හංගලා එනවා මට මොකුත් නෑ. බලන්න අක්කා කරලා තියෙන දේවල් නේද? හරි අපු ඊළඟට කාටද ප්‍රශ්නේ වුණේ? අපි හිතමු දමිතුට. දමිතු අහන්න වගේ පළවෙනි ප්‍රශ්නේ. අක්කට පුළුවන්ද අපිට සිංහල සින්දුවක් කොටසක් කියලා පෙන්වන්න? සිංහල සින්දුවකින් පොඩි කොටසක්. දුෂන්ගේ සින්දුවකින් නැතුව. දුෂ්යන්ත හරි. නිම්හින්සේවා? very good. නිම්හින්සේවා මාසසරේ හමුවී යුගයෙන් බැන්දී යුගයේ ලංවී වැන්වී මරේ ඔබ හමාරන් හොයාකිනී බැදුනේ ලස්සනයි නේද? thank you අපේ දමිතුගේ ඉල්ලිමිෂ්ට කරා කියලා දුන්නේ නේ. හරි අපි අමු තමයි භයානක එක්කෙනා ඉන්නවා අපි හොඳ වෙන්න ඕනේ මට. හොඳ වෙන්න. හරි. ඔෂි දහන්නකෝ බලන්න ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ. අක්කා කට හරි බනින්නෙත් hina වෙවිද? ඔව් පටන් ගන්නකොට ඔව්. ඒත් මැදින් ඒ වගේ එහෙම තරහ එනවා. ඒ පටන් ගන්නකොට එක සැරයක් දෙසැරයක් එහෙම කියනකොට අනේ ප්ලීස් එහෙම කරන්න එපා. කරන්නම එපා. එහෙම වෙනවා. ඒ කියන්නේ ඔෂි එහෙම අහන්න ඇත්තේ අපි කවදාවත් දැකලා නැහැ නේ අක්කර කේන්ති කියලා තියනවා නේද? ඒක හිර තමයි අහන්න ඇත්තේ අර බනින්නෙත් hina වෙවිද කියලා. මට hina වෙන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න නෙමෙයි මේක හොඳක්. හොඳ මොකද නෑ ඒ සමහර වෙලාව මං ඇත්තට මිනිස්සු තේරෙන්නේ නෑ මට මං hina වෙනවා හැමදේම ඇත්තට මං කියනවා අනේ එහෙම කරන්න එපා කරන්නේ hina වෙන්නේ කියන්නේ ඒක ලේසියට ගන්න. ඔව් එනකින් තේරෙන්නේ ඇත්තට නවතන්න කියලා. හරි අපි කියමු මෙහෙම අපි පොඩි චැලෙන්ජ් එකක් දෙමුද අක්කට? චැලෙන්ජ් එක. මොකද චැලෙන්ජ්? බැනලා පෙන්නන්න බාන කාට හරි. දැන් ඔන්න බඩ hina වෙන්නේ නැතුව. එහෙම බෑනේ. ඒ වෙන්න බැරිද? දැන් හරිම කියුට් නේ. නෑ මේගොල්ලන්ට නෙමෙයි. එහෙනම් කාට හරි. අනේ බෑ. අමාරුයි. අමාරුයි. එහෙනම් ඔෂින්ගේ ප්‍රශ්න එක කන්න එපා. හරි ඔෂින් ඔයව හරි අක්කට hina වෙවීම තමයි අක්කට බයින්න පුළුවන් ඔෂින්. ඒ කියන්නේ ඔෂින් අක්කව හරියට ස්ටඩි කරලා තියෙනවා. Yes, definitely. මොකද? ආයගේ අම්මත් එහෙමයිලු. අනේ darling. හරි. ඔයා දුවනවද? එයා දුවන්න පුළුවන්ද? පුළුවන්. සල්ලි එකතු කළා ඇති. දැන් වැඩි කරමු. LOLC සුපර් සේවිං ඉතුරුම් ගිණුම.